පුංචි පැලෑටියක් හැදෙන පුංචිම කාලේ ඉඳලා ඒ පැලෑටියට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හරියට ලබා දුන්නොත් ඊටම ශක්තිමත් ගසක් නිර්මාණය වෙන බව අපි හැමෝම දන්නවා. ඒ වගේම තමයි මනසට එහෙම නැත්නම් මේ මිනිස් සිත කුඩා කාලේ ඉඳලා නිවැරදි විදිහට පෝෂණය කරොත් අපිට ඊටම සරු එහෙම නැත්නම් දියුණු ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන්. අද වීඩියෝෙන් මම ඔබත් එක්ක කතා කරන්න කැමත්තේ කෙනෙක් දිලිඳු වෙන්න බලපාන කරුණු 10ක් පිළිබඳව. මෙන්න මේ කරුණු 10 යමෙක් ඇසුරු කරනවා නම් යමෙක් ගාව තිබෙනවා නම් ඔහුගේ සිතුවිලි දිලිඳු සිතක් බවට පත් වෙලා ඔහු දිලින්දෙක් බවට පත් වෙනවා. මේ කතා කරන කරුණු ටික සමහරට ඔබ ආර්ථික වශයෙන් අපහසු ජීවිතයක් ගත කරනවා නම් ඒකෙන් මිදෙන්න වැදගත් වෙයි. සමහරට ඔබේ යාළුවෙකුට ඥාතියෙකුට මේ කරුණු 10 වැදගත් වෙන්න පුළුවන්. එහෙනම් කෙනෙක් දිලිඳු වෙන්න අසාර්ථක වෙන්න බලපාන කරුණු 10. පළවෙනි කාරණය. පළවෙනි කාරණය තමයි මගේ මිත්‍රයා සහනාධාර මානසිකත්වයකින් යුතු වීම. මොකද්ද මේ සහනාධාර මානසිකත්වය කියලා කියන්නේ? තමුන්ව කවුරු හරි බලා ගන්න ඕන, තමුන්ව කවුරු හරි ගොඩ දාන්න ඕන, තමුන්ට කවුරු හරි අතහිත දෙන්න ඕන, උදව් කරන්න ඕන ආදී විදියට. අපි හැමතිස්සෙම අපේ ජීවිතයේ හෙට දවස, අපේ ජීවිතයේ අනාගතය, අපේ ජීවිතයේ දියුණුව, අපේ ජීවිතයේ සියලු අපිට ලැබෙන්න ඕන දේවල් වෙන කවුරු හරි කෙනෙක් ඉටු කරලා දෙනකම් කවුරු හරි එකට උදව් කරනකම් අපි බලාගෙන ඉන්නවා නම් ඒ කියන්නේ අපි ගොඩ යන්න බලාගෙන ඉන්නේ මගේ මිත්‍රයා. එතකොට අනුමතනේ මේක අපිට සහනාධාර මානසිකත්වයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මගේ රටේ සමහර තරුණ තරුණියන් තරුණ වයසේ ඉඳලම මේ සහනාධාර මානසිකත්වයෙන් යුතුයි. සමහරට ඒක හැදෙන වැඩෙන පෞල් පරිසරය බලපාන්නත් පුළුවන්. උදාහරණයක් ගත්තොත් හොඳින් ඉගෙනගත්ත විශ්වවිද්‍යාලයේ උපාධියක් ගන්නපු තරුණයෙක් තරුණියක් මට රස්සාවක් රජයෙන් දෙන්න ඕන, රජය ඒක දෙන එක නැත්නම් ඒක මගේ අයිතිවාසිකමක් කියලා හිතාගෙන ඉන්න පටන් ගත්තොත් රාජ්‍ය අංශෙන් රැකියාවක් නොලැබුණොත් ඔහුට රැකියාවක් හම්බ වෙන්නේ නැතුව යනවා. හොයාගන්න බැරුව යනවා. මේක සහනාධාර මානසිකත්වයක් කියලා හිතන්න පුළුවන්. ඒ වගේම රැකියාවක් කරන කෙනෙකු නිතරම හිතනවා නම් මාව ඉහළට ගන්න එක, මගේ වැටුප් වැඩි කරන එක මගේ ප්‍රධානියගේ වැඩක්, මගේ ප්‍රධානිය මට වැටුප් වැඩි කරලා දෙන්න ඕන, උසස් වීම දෙන්න ඕන කියලා හිතනවා නම් ඒක හිතා සිටීම සහනාධාර මානසිකත්වයක්. සහනාධාර මානසිකත්වයේදී මොකද වෙන්නේ? තමාගෙන් වෙන්න ඕන දේවල් ටික තමුන් ඉටු කරන්නේ නැතුව කවුරු හරි අපිව ගොඩ දානකම් බලාගෙන සිටීම. දෙවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි කෙනෙක් නිසරු වෙන්න බලපාන නිසරු මිනිසුන් ඇසුරු කිරීම. මොකද මේ නිසරු මිනිස්සෙක් කියලා කියන්නේ ජීවිතේට කිසි ඉලක්කයක් නැති, උද්‍යෝගයක් නැති, උනන්දුවක් නැති, ඒ වගේම ඉන්න තැනින් ඉස්සරහට යන්න ඕන කියලා හිතන්නේ නැති තමා වටා සිටින මිනිසුන්. මෙන්න මේ වගේ අය නම් කෙනෙක් අසාර්ථක වෙන තියෙන සම්භාවිතාව වැඩි. ගෞතම බුදුරජාණන් වහන්සේත් බුද්ධ දේශනාවේ සඳහන් කරනවා අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියලා. මම ඒ ගාථා පාඨේ විග්‍රහ කරන්න ඕනේ නෑනේ. ඒක ඔබ නිකමට සොයලා බලන්න ඔබ වටා සිටින අය මොන වගේද? එයාලා උනන්දුවෙන් උද්‍යෝගයෙන් යමක් කරගෙන මොනවා හරි මාර්ගයකින් ගොඩ යන්න උත්සාහ කරන කට්ටියද? නැත්නම් කාට හරි බැන විවේචනය කර තමාව ගොඩ දානකම් බලාගෙන ඉන්න නිසරු මිනිසුද කියලා. ඔයා නිතර ඇසුරු කරන්නේ අසාර්ථක මිනිසුන් නම්, අලස මිනිසුන් නම් ඔබ අසාර්ථක වෙන තියෙන සම්භාවිතාව වැඩි. තුන්වෙනි යෝජනාව. තුන්වෙනි කරුණ තමයි කෙනෙක් නිසරු වෙන්නට බලපාන කාරණය තමාට තමාගේ ජීවිතයට ඉලක්කයක් නැතිකම. මට ගොඩක් තරුණ තරුණයන් හමු වෙලා තියෙනවා. එතනම ඔවුන් යම් දක්ෂතාවලින් යුතුයි. ඒ වගේම ඔවුන් බොහොම දේවල් ඉගෙනගෙන තිබෙනවා. හැබැයි ඔවුන්ගේ ජීවිතවල තිබෙන ප්‍රධාන කාරණයක් තමයි මගේ රටේ ජීවත් වෙන තරුණ තරුණයන්ගේ සැලකුතු පිරිසකට තමා අනාගතයේ කවුද වන්නේ කියලා නිශ්චිත පැහැදිලි අදහසක් නැතිකම. එතකොට ඒකත් තමගේ ජීවිතයේ ශක්තියෙන් යම් හැකියාවන් තිබුණාට මේව එක තැනකට අරගෙන ඒක ශක්තිය බවට පරිවර්තනය කරගෙන ඒකෙන් ගමනක් යන්න බැරි වෙනවා. ඔවුන් නිශ්චිත ඉලක්කයක් තීරණය කළ නැති නිසා. එහෙනම් කෙනෙක් අසාර්ථක වෙනට කෙනෙක් සාර්ථක වීම වළක්වන තවත් කරුණක් විදිහට අපිට මෙන්න මේ ඉලක්කයක් නැතිකම කියන කාරණයක් හඳුනා ගන්න පුළුවන්. හතරවෙනි කාරණය. හතරවෙනි කාරණය තමයි මගේ මිත්‍රයා උපයන ප්‍රමාණයට වඩා වැඩියෙන් වියදම් කිරීම. ඔබ දැනට රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ දැනට ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම හරි නිකමට හැරිලා බලන්න ඔයාගේ මූල්‍ය පුරුදු දිහා කොහොමද කියලා. ඔබ මාසෙකට උපයන ප්‍රමාණයට වඩා වැඩියෙන් වියදම් කරන කෙනෙක් නම් ණයවර කාඩ්පත් වගේ දේවල් පාවිච්චි කරලා අතේ නැති මුදලකුත් ඔබ තව වියදම් කරනවා නම් පර්සනල් ලෝන් වගේ දේවල් දාලා ඔයා උපයනට වඩා වැඩියෙන් වියදම් කරනවා නම් අසාර්ථක වෙන තියෙන සම්භාවිතාව 100% කියලාම කියන්න පුළුවන්. හැබැයි ඔබ මේ වියදම් ටික කරන්නේ ආයෝජනයක් සඳහා නම් අපි ඒ ගැන දෙසරයක් හිතන්නට ඕනේ. ආයෝජනයක් කියන්නේ ඔබ ණයක් හරි අරගෙන අතේ නැති මුදලකින් හරි ඔබ ආයෝජනයක් කරොත් මේ ආයෝජනෙන් රිටර්න් එකක් එනෝනේ. එතකොට ඔයා ධනවත් භාවයට පත් වෙන තියෙන සම්භාවිතාව ඉතාම වැඩි. හැබැයි අපි මේ කියන්නේ ඔබ උපයන ප්‍රමාණයට වඩා වැඩියෙන් වියදම් කරනවා නම් පරිභෝජනය සඳහා ගොඩ යන්නෙම නැහැ කියලා අමු භාෂාවෙන් කියන්න පුළුවන්. පස්වෙනි කාරණය.
පස්වෙනි කාරණය තමයි මගේ මිත්‍රයා සමාජ මාධ්‍යවල අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් සැරිසරීම. ගොඩක් වෙලාවට සමාජ මාධ්‍යවල තිබෙන කරුණු කාරණා අපේ ජීවිතයේ දියුණුවට සාර්ථකත්වයට හේතු වෙන කරුණු නෙවෙයි. එහෙම නොවන ඒවා ඊටම වැඩි. අපි කාගේ හරි ජීවිතයේ මොනවා හරි අපි කියන්නේ ඕපදූප ටිකක් බලා හිටියා කියලා අපේ ජීවිතේට ඇති වෙන යහපතක් නැහනේ. මගේ මිත්‍රයා, ඔයා නැගිට ගමන් උදෑසනම මුහුණු පොතට යන කෙනෙක් නම්, රාත්‍රියේ නිින්දට යන්න කලින් හෝරාවක් දෙකක් මුහුණු පොතේ ගත කරන කෙනෙක් නම්, ඒ වගේම විවිධ පරිගණක ගේම් වලට ඇබ්බැහි වෙලා ඒ ගේම් ප්ලේ කර ඉන්න කෙනෙක් නම්, යාළුවොත් එක්ක එක්කාසු වෙලා ඒ වගේ ඒවා ප්ලේ කර ඉන්න කෙනෙක් නම්, ඔයාගේ වටිනම කාලය ඔයාගේ අනාගතයට කිසිම ආයෝජනයක් නොවන දෙයක් වෙනුවෙන් වියදම් කරමින් සිටිනවා. ඉතින් කොහේ දියුණුවක් අත්වන්නද? හැබැයි මම මේකෙන් අදහස් කරන්නේ සමාජ මාධ්‍ය නරකයි කියන එකම නෙවෙයි. මේක නුවණැතිව පාවිච්චි කළ ඔබට දෙයක් කිරීමේ හැකියාව තිබෙනවා. උදාහරණයක් ගත්තොත් ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ඔබේ ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා ඔබට ඥානාන්විතව සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔබට දෙයක් ඉගෙන ගන්න ඕනේ නම් ඔබට ඉගෙන ගන්න ගොඩාක් මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි කවුරු හරි අතාරින දේවල් ඔහේ බල ඉහළට පහළට යමින් ඔයා කාලය නාස්ති කරනවා නම් අසාර්ථක වෙන තියෙන සම්භාවිතාව වැඩි. 6 වෙනි කාරණය තමයි මගේ මිත්‍රයා පරක්කු වී පිබිදීම හා කලියෙන් නින්දට යෑම. මොකද මේ පරක්කු වී පිබිදීම කියලා කියන්නේ? මේක ඉතා වැදගත් සංකල්පයක්. ලෝකෙ පුරාම මේ සාර්ථකත්වයට පත්වෙච්ච මිනිසුන්ගේ ජීවිත අධ්‍යයනය කිරීම තුළින් සොයාගෙන තියෙන සාමාන්‍ය නියතයක් තිබෙනවා. ලෝකෙ දියුණු වෙච්ච හැම මිනිසෙක්ම පහේ උදෑසන 5ට හෝ 5ට කලින් පිබිදලා තියෙනවා. මේක හරි අපූර්ව කාරණයක්. හරිම වැදගත් කාරණයක්. බුද්ධ දේශනෙට ගියාම ගෞතම බුදුරජාණන් වහන්සේ පවා උදාම අලුයමින් පිබුදුනා කියලා ඔබ අහලා තියෙනවනේ. අර සමහර පොතපතේ සඳහන් ගාථා පාඨවලම සඳහන් වෙනවා 1000ක් බුදුන් බුදු වන හිමිදිරියේ කියලා. කියන හිමිදිරි ජාමයට තමයි පෙරම් පුරණ බෝධිසත්වයන් වහන්සේලා බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම ඉන්දියාවේ ඍග්වේද එහෙම නැත්නම් ඉන්දියාවේ විවිධ දර්ශන වලට අනුව උදෑසන 4යි 5යි වගේ මේ කාලය හඳුන්වලා තියෙන්නේ බ්‍රහ්ම මුහුර්තය කියලා. කොමාරි මෙන්න මේ කාලය තුල පෘථිවියේ තිබෙන සංඛ්‍යාතවල චුම්බක තරංගවල වෙනසක් තිබෙනවා කියලා විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. ඒක ඉච්චර දුර යන්න ඕනේ නෑ මගේ මිත්‍රයා. ඔයා නිකන් උදේ 5ට විතර නැගිටලා එළියට බහැලා බලන්න පරිසරය කොතරම් සිසිල්ද කියලා. නිකමට ඒ මොහොතේ දැනෙන ඒ හැඟීම වින්දනය කරන්න. මේ මොහොතේ මොළයේ තිබෙන තරංග ආයාම වල වෙනසක් තිබෙනවා කියන එක මනෝ විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. ඉතින් ලෝකේ සරු ජීවිත ගත කරන මිනිස්සු උදෑසනින්ම නැගිටලා මෙන්න මේ ඉතා වටින කාලය තමුන්ගේ හෙට දවස අනාගතය ව්‍යාපාරය සැලසුම් කරන ආදී වැදගත් දේවල් වලට පාවිච්චි කරලා තියෙනවා. ඔයා නිකමට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන ඔයා 6-7 වෙනකන් නිදින කෙනෙක්ද? ගොඩ යන්නේ නැහැ. දිනු වෙන්න බලාපොරොත්තු වෙන මිනිස්සෙක් කම්මැලි කමනත උදෙන් නැගිටලා වැඩ පටන් ගන්න ඕනේ. ඉතින් උදේ පාන්දර නැගිටමටම මදි. නැගිටලා මොකද කරන්න කියන කාරණේත් වැදගත්. කොහොම හරි 6 වෙනි කෙනෙක් අසාර්ථක වෙන්න බලපාන කාරණය තමයි පරක්කු වී පිබිදීම. 7 වෙනි කාරණය. 7 වෙනි කාරණය තමයි මගේ මිත්‍රයා මැසිවිලි නගමින් සිටීම. මොකද මේ මැසිවිලි නගනවා කියලා කියන්නේ දොස් කියනවා, තමුන්ගේ දුක් ගැනවිලි කියනවා, තමුන්ගේ අපහසුතා කියනවා, බැරිකම් කියනවා, අනේ මට නම් අමාරුයි කියනවා. කිය ඉන්න මිනිස්සු දියුණු වෙන්නේ නැහැ. නිකමට බලන්න ඔබේ ජීවිතයේ තිබෙන කුමන හෝ ප්‍රශ්නයකට, කුමන හෝ වේදනාවකට, එහෙම නැත්නම් කුමන හරි අපහසුතාවයකට ඔයා මැසිවිලි නගනගා ඉන්නවද? කාට හරි දොස් කියමින් ඉන්නවද? එහෙම නැත්නම් ඔබේ ජීවිතයේ අසාර්ථකත්වයට ඔබ කාට හරි දොස් පවරමින් ඉන්නවද? ඔයා දියුණු වෙන්නේ නැහැ. මේක අසාර්ථක පුජ්‍යලයේ ලක්ෂණයක්. අසාර්ථකත්වයට පත්වීමේ ලක්ෂණයක්. තමා වගකීම බාර ගන්න නැතුව, තමුන් උත්තරයක් සොයාගන්න නැතුව, තමා වටා සිටින අයට හෝ වටා තිබෙන දේවල්ට හෝ දෛවයට හෝ කර්මයට හෝ මේ කුමන හරි දෙයකට දොස් කියමින් මැසිවිලි නගනගා ඉන්න අය දියුණුවට පත්වන්නේ නැහැ. එවැනි කාරණය. අමතර දෙයක් ඉගෙන නොගැනීම. මම නිකමට අහනවා ඔබෙන් පොඩි ප්‍රශ්නයක්. ඔබ අපොස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළට පස්සේදී මොනවද ඉගෙන ගත්තේ? එහෙම නැත්නම් වගේ උපාධියෙන් පස්සේ ඔයා මොනවද ඉගෙන ගත්තේ? එහෙම නැත්නම් ඔයා දැන් රැකියාවක් කරන කෙනෙක් නම් පසුගිය අවුරුද්ද තුළ ඔයා කරන රැකියාවට එහෙම නැත්නම් ඔබ වැඩ කරන ආයතනයට ගැලපෙන දෙයක් මොනවද ඉගෙන ගත්තේ? මගේ මිත්‍රයා, ඔයා අමතර දෙයක් ඉගෙන ගන්න නැත්නම් අලුත් දෙයක් ඉගෙන ගන්න නැත්නම් පරණ වෙමින් පවතිනවා කියන එක අමතක කරන්න එපා. ඒතර අලුත් දැනුම තියෙන, අලුත් කුසලතා තියෙන, අලුත් හැකියාව තියෙන මිනිස්සු වැඩ ලෝකෙට එන්න ඔයාගේ වටිනකම වෙළඳ පොළ තුළ අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මම දන්න ටික හොඳටම ඇති කියලා හිතාගෙන අපි ඉස්සරහට යනකොට එන්න අපේ වටිනකම අඩු වෙන පටන් ගන්නවා. මෙතන ඉගෙනීම කියලා මම අදහස් කරන්නේ උපාධියක් හදාරන්න ඕන කියන එකම නෙවෙයි, ඩිප්ලෝමා එකක් හදාරන්න ඕනයි කියන එකම නෙවෙයි, නැවත ඔබ විශ්වවිද්‍යාලයට යන්න ඕනයි කියන එකම නෙවෙයි. ඉගෙන ගන්න ගොඩාක් මාර්ග තියෙනවා. ඔබ මොන හරි ක්‍රමවේදයක් තෝරාගෙන හොයාගෙන ඔයා කරන දේට අදාළ දේවල් අලුතෙන් ඉගෙන ගන්නේ නැත්නම්, නිරන්තර අධ්‍යයනයක නිරත වන්නේ නැත්නම් එයත් අසාර්ථකත්වයට පත්වීමේ කාරණයක් ලෙස හඳුනාගත යුතුයි. 9 වෙනි කාරණය. 9 වෙනි කාරණය තමයි මගේ මිත්‍රයා වැඩ කල්ද මේ පුරුද්ද. මේ කොන තරම් අහලා තියෙනවනේ අද නෙවෙයි හෙට කියලා කියන්නේ. සමහරවිට කියන්නේ බාලගිරි දෝෂය කියලා.
මට ගොඩක් තරුණ තරුණියන් හමුවෙලා තියෙන ඇත්තටම එයා කරන්න ඕන දේ දන්නවා. ඒ වගේම ඒක කරන්න ඕන කියලා එයා තීරණය කළා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එයාලා තාම පටන් අරගෙන නැහැ. සමහර වෙලාවට ඔබ අපි නිකන් හිතමුකෝ ඔබට ඕන කමක් තිබෙනවා ඔබේ අපි කියමු බර ටිකක් වැඩි අඩු කරගන්නවා ව්‍යායාම කරන්න ඕන කියලා දන්නවා. හැබැයි හෙට කීකේ කල් දානවා. සමහරට ඔයාට ඊළඟ තරතුරට යන්න සම්පූර්ණ කරගත යුතු යම් කිසි අපි කියමු අධ්‍යාපනික සුදුසුකමක් තිබෙනවා. මේක කම්ප්ලීට් කරගත්තොත් ඊළඟ පොසිෂන් එකට යන්න පුළුවන් කියලා දන්නවා. ඒත් ඔයා පටන් ගන්න කල් දානවා. ඔයා වියදම් කරනවා වැඩි. මෙහෙම වියදම් කරලා ගෝඩ යන්න බෑ ආර්ථික වශයෙන් කියලා ඔයා දන්නවා. වියදම අඩු කරගෙන ඉතුරුන් වැඩි කරගන්න ඕනි කියලා ඔයා දන්නවා. ඒත් ඔයා ඒක තාම කරන්නේ නැහැ. මගේ මිත්‍රයා ඔබ නිතරම අද නොවේයි හෙට කීකයා කල් දාන කෙනෙක් නම් ඔයාගේ කාලය ගෙවිලි ඉවරනවා. ඔයාගේ ජීවිතේ වෙනසක් නොවේ. මෙයත් අසාර්ථකත්වයට පත්වන පුජ්‍යලෙක්ගේ ලක්ෂණයක් විදිහට සලකන්න. අවසාන වශයෙන් 10 වෙනි කාරණය බලමු. කෙනෙක් අසාර්ථක වෙන්න බලපාන 10 වෙනි කාරණය මොකක්ද කියලා. 10 වෙනි කාරණය තමයි consistency. එහෙම නැත්නම් අපි කියනවා අඛණ්ඩතාවයකින් තොර බව කියලා. ඒ කියන්නේ මොකද්ද? සමහරට කෙනෙක් දෙයක් කිව්වම එහෙම නැත්නම් පොතපතක් කිව්වම එහෙම නැත්නම් මේ වීඩියෝ අහලා ඔයා තුළ ලොකු උනන්දුවක් ඇති වෙලා ඔයා හෙටම මේ දැම්ම මොන හරි ඔය කියපු අලුත් දෙයක් පටන් ගන්නවා. පටන් ගත්තට ඕක දිගට කරගෙන යන්නේ සති කීපයකින් දින කීපයකින් ඇතරලා දානවා. හරි සරල උදාහරණයක් ගමුකෝ. අපි අලුත් අවුරුද්දක් ලබනකොට එහෙම නැත්නම් සිංහල අලුත් අවුරුදු උදාවේදී එහෙම නැත්නම් නව වසර උදාවේදී අපි සෑහෙන්න ප්‍රාර්ථනා කරනවා යෝජනා කරනවා මේ අවුරුද්දේ නම් මම මේක කරනවා කියලා කියනවා. ටික දවසක් ඒක කරගෙන ගිහිල්ලා පස්සේ මොකද කරන්නේ සම්පූර්ණයෙන්ම ඇතරලා දාලා පරණ අවුරුද්දේ හිටපු පරණ මිනිස්සයම ජීවත් වෙන්න පටන් ගන්නවා. මේකත් එතකොට සාර්ථකත්වයක් අත් නොවීමට හේතුවක් වෙනවා. පවතින මට්ටමෙන්ම ජීවිතය පවතිනවා. මිත්‍රයා අද වීඩියෝෙන් මම ඔබත් එක්ක කරුණු 10ක් සාකච්ඡා කරා අසාර්ථක මිනිස්සෙක් අසාර්ථක වෙන්නට බලපාන හේතු. මම මේක ටිකක් නෙගටිව් අප්‍රෝච් එකක් ගත්තේ මට ගොඩක් එක දැනෙන්න කියන්නට ඕනකම තිබුණා. මගේ මිත්‍රයා මේ මහ පොළවේ ඕනෑතරම් මිනිසුන් ජීවත් වෙනවා. ඊටාම සාමාන්‍ය මට්ටමින් ඉපදිලා ජීවත් වෙලා ඉතා සරු ජීවිත ගොඩනගාගෙන අන් අයගේ ජීවිතත් සරු කරගන්නට උදව් කරපු මඟ පෙන්නපු. ඉතින් මේ කරුණු 10 කෙනෙක් ගාව තිබෙනවා නම් එහෙම කෙනෙකුට තමුන්ගේ ජීවිතයේ තියෙන මට්ටමින් ඉහළට ගන්න බෑ. බිල් ගේට්ස් වරක් මෙහෙම කියලා තියෙනවා. දිලින් දෙකුලෙස ඉපදීම ඔබේ ප්‍රශ්නයක් නොවුණත් දිලින් දෙකුලෙස මිය යාම ඔබේ ප්‍රශ්නයක කියලා. මම දන්නේ මේ මොහොතේ ඔබ කොයි වගේ ජීවිතයක් ගත කරනවද කියලා. ඒත් මා එක දෙයක් දන්නවා. ඔබ දැනට ගත කරන ජීවිතයට වඩා සරු ජීවිතයක් ඔබට ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා කියන එක නම් මම හොඳටම දන්නවා. ඉතින් මේ යෝජනා 10, මේ කියපු කරුණු 10, මේ ලක්ෂණ 10 ඔබ ගාව තිබෙනවා නම් ඒ ජීවිතය ගොඩනගා ගන්න බෑ. කරන්න ඕන දේ මොකද්ද කියලා ඔයා දන්නවා. මේක වෙනසක් කරොත් ප්‍රතිඵලය වෙනස් වෙයි. සාර්ථක කණ්ඩායමක් මෙහෙවන සාර්ථක නායකෙක් වන්නේ කෙසේද? ප්‍රවීණ දේශක මහාන් පල්ලියගුරු මෙහෙවන BN Effective Leader නායකත්ව ආකල්ප හා කුසලතා සංවර්ධන පුහුණු වැඩමුළුව. මීළඟ වැඩමුළුව පිළිබඳ විස්තර දැන ගැනීමට 077 070 40 11 මතන්න. Life Skill Academy. Jati Mrudu Kusanta Taksala.